හායි යාළුවනේ කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද අපි පොඩි ගමනක් ආවා. දන්නවද කොහෙද කියලා? පානුදුර හැරිසන් උද්‍යානයට තමයි අපි මේ යන්නේ. ගඟක් අද්දර තබා මේක පිහිටලා තියෙන්නේ. අපේ පැංචට යන්න ඕනි කියලා කිව්වා. ඉතින් අපි හදිසියෙම තමයි ආවේ නම්. ඉතින් අපි ගෙදරින් පිටත් වුණේ නම් හවස 4:30ට විතර. පානදුර හැරිසන් උද්‍යානය කිව්වහම ගොඩක් ප්‍රසිද්ධ තැනක්. ඒකේ අවටත් හරිම ලස්සනයි. පිරිසිදුයි වගේම පිළිවෙලයි. ඒ පිළිවෙල පිරිසිදුකමත් රැකගෙන තමයි අපි එනකොට එතනින් එන්න ඕනේ. ඒක අපි හැමෝම වග කියන්න ඕන දෙයක්. ඒ වගේම ලස්සන වටපිටාවක් තියෙන නිස්කලංක තැනක්. අපි යනකොටත් පොඩි බබාලා ප්ලේ කරමින් තමයි හිටියේ. ඔන්න ඉතින් අපිත් ආවා. අපේ පැංචි හරිම ආසයි ඔන්චිලි පදින්න. ඔන්චිල්ලාවෙන් නම් බස්ස ගන්න නම් ටිකක් ලේසි වුණේ නැහැ. ඊට පස්සේ ඔන්න තවත් ඔන්චිල්ලාවක් පැද්දා. අනේ එයා හරිම සතුටින් හිටියේ ඒ වෙලාවේ. ඔන්න දැන් ප්ලේග්‍රවුන්ඩ් සයිඩ් ආවා. හැබැයි ඒකේ නම් ටිකක් බයෙන් යන්නේ. මොකද ඒක පොඩ්ඩක් එයාට හුරුමදි වගේ. ටිකෙන් ටික රෑවේගෙනක් එන නිසා යන්න ලෑස්ති වෙන්න කියලා අපේ පැංචිට කිව්වට නම් පැංචිගේ හිත තිබුණෙම සෙල්ලම් කරන්න තවත්. ඔන්න සීසෝ පැද්දා ඒ පාර තාත්තා තමයි ඒකට හෙල්ප් කරන්නේ. පොඩ්ඩන්ගේ මේ ගෙවන පුංචි කාලේ අපිට ආයෙ ගන්න බෑ. ඔව් අපි හැමෝම හරිම කාර්යබහුලයි. ඒත් අපේ ආදරණීයන් වෙනුවෙන් පුංචි දේවල් කරන්න අපිට සිද්ධ වෙනවා. අපිට පුළුවන් එයාලව මෙහෙම එළියට එක්කන් ගිහින් නිදහසේ සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. පොඩ්ඩෝ හරි ඉක්මනින් ලොකු වෙනවා. කාලය කෙමින් ගෙවුනත් මේ වගේ එයාලා එක්ක ගත කරන සුන්දර මොහොතවල් සදා මතකයේ රැඳෙනවා. අපේ පුංචි මතක සටහන් ඉස්සරහටත් ඔයාලට මම ගෙන එන්නම්. එහෙනම් අපි ගෙදර යන්නයි දැන් හදන්නේ. මේ වගේ ලස්සන වීඩියෝ එකක් නැවතත් අරගෙන එනකම් පරිස්සමින් සතුටින් ඉන්න මගේ යාළුවනේ. බයි බයි. පොඩ්ඩන්ගේ සුන්දර ළමා කාලය සුන්දර අත්දැකීම් වලින් පුරවන්න පුළුවන් අපිටමයි.